මචං ඔයාලා ආසාවෙන් බලන් හිටපු සුපිරි වීඩියෝ එක අරගෙන ආවා one tap ගහන්න ආස කට්ටිය ඉන්නවද? එහෙනම් මචං මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා ඔයාලගේ යාළුවන්ට. එතකොට නැන්දලා මාවලා සීයලා ආච්චිලා මුත්තලා හැමෝටම කවන්නේ ෂෙයා කරන්න. ඒ වගේම මතක් කරනවා මචං දනුකයට ලස්ස යන්න තව පොඩ්ඩයි තියෙන්නේ. ලක්ෂ යන්න තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඔය කළු පාට subscribers button එක ඔබලා දනුකයට support එකක් දෙන්න කියලා පට්ට හදවතින් ආදරයෙන් ඉල්ලනවා. සෙට් එකම ඉතින් ගැම්මට ෂෙයා පාරක් දාලා කළු පාට subscribers button එක ඔබලා ඔයාගේ යාළුවට ෂෙයා කරන්න අමතක කරන්න එපා මෙන්න මේ වීඩියෝ එක. ඉතින් one tap ගහන්න ආසාවෙන් ඉන්න one tap සෙල්ලම් කරන්න ආසාවෙන් ඉන්න කොල්ලන්ට පට්ට වටී මේ වීඩියෝ එක. වැඩි කතා නැතුව යමු පළවෙනි ට්‍රික් එක මොකක්ද කියලා මේ one tap ගහන රහස. ඉතින් මචං one tap ගහනවා නම් ඔයාලට භාවිතා කරන්න ඕන කරුණු ටිකක් තියෙනවා. මේ හැම කරුණක්ම කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න තප්පරයක්වත් මිස් කරන්න එපා. ඉතින් මචං ඔයාලා හොඳට බලන්න මම මේ one tap ගහන්නේ කොහොමද කියලා. කොහොමද මේ one tap ගහන්නේ? හරි. ඔන්න බලන්නකෝ. දනුකය ගහන විදිය සිස්ටම් එක චුට්ටක් අල්ලගන්න. හරි. දැන් ඔයාලට මම හිතන්නේ ඔලුවට ගන්න නැති මොකද්ද මේ වෙන්නේ කියලා. හරි මචං. අපේ බම් පළවෙනියෙන්ම මෙන්න මේ දේ තමයි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඔයාලට හරියට අංක දාලා පෙන්නන්නම්. අපි නිතරම මචං වෙපන් එක අතට ගන්න ඕන වෙපන් ස්විච් එකෙන්. ඒ කියන්නේ වෙපන් ස්විච් එකෙන් තමයි අපි ගන්න එක නිතරම අතට ගන්න ඕන. ඒ වගේම එනිමියට ෆයර් කරනකොට ඔයාලට පේනව නේද ඔය රෙඩ් ඩොට් එක මචං එනිමියාගේ රතු වුණ ගමන් උඩට ඩ්‍රැග් කරන්න. කෙලින් උඩට. ඒ කියන්නේ පැත්තට ඇදලවත් වමට ඇදලවට කොහෙටවත් නෙමෙයි මචං. කෙලින් උඩට ඩ්‍රැග් කරන්න තමයි ඕන. ඉතින් ඔන්න ඔය කරුණු ටිකත් එක්ක එනිමියා හරියටම ફોකස් කරලා තමයි අපි ඩ්‍රැග් කරන්න ඕන. එතකොට මචං ගොඩක් දුරට ඔයාලට one tap එක ලේසියෙන්ම ගහන්න පුළුවන් එනිමියාට. ඉතින් මම මේ මාක් කරලා තියෙන විදියට ඔයාලා try කරලා බලන්න පළවෙනි ට්‍රික් එක විදියට ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. හරි. දෙවෙනි කාරණාව මොකද්ද? දෙවෙනි කාරණාව තමයි මචං දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා one tap ගහන්න පුරුදු වෙන්නම අලුතෙන්ම පුරුදු වෙන කෙනෙක් නම් මුලින්ම මචං මෙන්න මේ ගන් ටික යූස් කරන්න. අපි කියමුකෝ මුලින්ම ගමු අපි wood එක. wood එක තමයි ගොඩක්ම මචං one tap ගහන ප්ලේස් වලට ගොඩක් පුරුදු වෙන්න පුළුවන් හොඳම සාර්ථක ගන්න එක ඕක. wood එක එකයි දෙකේ සුටියයි desert එකයි. මෙන්න මේකෙන් ඔයාලා මුලින්ම අලුතෙන්ම පුරුදු වෙන කෙනෙක් නම් මෙන්න මේ wood එකෙන් one tap ගහන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ඉක්මනට ඔයාලගේ ප්ලේයින් ටික හදාගෙන සුපිරි one tap player කෙනෙක් වෙන්න. ඉතින් මචං ඔයාලට පේනවා ඇති මම ප්ලේ කරන විදිය ඔයාලට බලා ගන්න පුළුවන් අර කිව්ව දේත් එක්ක තමයි. ඒ කියන්නේ weapon switch එක භාවිතා කරන ගමන් red dot එක හරියටම එනිමියාට රතු වුණ ගමන් හරි කෙලින් උඩට ඩ්‍රැග් කරන්න ඩ්‍රැග් කරපු ගමන් one tap එක නිකම්ම යනවා. ඉතින් මේ wood එකකින් ඔයාලට ගොඩක් ලේසියෙන් පුරුදු වෙන්න පුළුවන්. හරි. තුන්වෙනි කාරණාව එහෙනම් මොකක්ද කියලා අපි ගිහිල්ලා බලමු. තුන්වෙනි කාරණාව තමයි මචං ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ කස්ටම් හබ් එක මචං. ඒ කියන්නේ දැන් කට්ටිය මෙහෙමනේ සමහරක් කට්ටිය ඉන්නවා මචං අරයාගේ කස්ටම් හබ් එක මරු අම්මට සෙරි යාළුවගේ කස්ටම් හබ් එක මරු නෑ ඒක හරියන්නේ නෑ මචං. අර ප්ලේයර් හොඳයි නම් ඒ ප්ලේයර්ගේ කස්ටම් එක හබ් එක තමයි මරු නෑ මචං. ඒක අපි කරන සම්පූර්ණ ලොකු වැරද්දක්. ඔයාලා කවුරුත් ඔයාලගේ යාළුවා කිව්ව පළියට ඔයාලගේ කවුරු හරි වීඩියෝ එකක් දාපු පළියට ඒ කස්ටම් හබ් බලාගෙන ඔයාලා කස්ටම් හබ් ආයෙ හදන්න යන්න එපා. ඔයාලා අර පරණ යූස් කරපු ඔයාලා ගේම් එක ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන් යූස් කරපු කස්ටම් හබ් එකට චුට්ටක් එහෙට මෙහෙට කරලා තමන්ගේ ඇඟිලි වලට ගැළපෙන විදියට. ඒ කියන්නේ ඇඟිලි ටික මචං ෆෝන් එකෙන් ඇල්ලුවට පස්සේ තමන්ගේ ඇඟිලි ටික නිතරම වැඩ කරන්න පුළුවන් තැනට සෙට් වෙන තැනට කස්ටම් හබ් එක හදාගන්න. එතකොට මචං ඔයාලට මාර විදියට මාර මූවමන්ට් එකක් මාර එක්ස්පීරියන්ස් එකක් ඔයාලටත් එයි මචං මේ විදියට කස්ටම් හබ් එක හදාගෙන සෙල්ලම් කරනකොට. ඒ කියන්නේ මම කියන්නේ කාගේවත් කස්ටම් හබ් හදන්න යන්න එපා. තමන්ගේම කස්ටම් හබ් එකෙන් පුළුවන් තරම් one tap එක උරු කරන්න try කරන්න. ඒ වගේම මචං fire button එකට මම ඔයාලට මෙහෙම කතාවක් කියන්න. fire button එක සාමාන්‍ය 57ත් 67ත් අතර සුපිරි ගාන තමයි මචං මම නම් අනුමත කරන්නේ. 75 80 දාලා ගහන කට්ටියත් ඉන්නවා. හරි. හතරවෙනි කාරණාව තමයි මචං කස්ටම් හබ් එකෙන් මම ඔයාලට පෙන්නන්න ඩ්‍රැග් කරන විදිය. ඔයාලට පේනවා ඇති මෙන්න මේ fire button එක. හරි. මෙන්න මේ fire button එක දැන් අපි හිතන්නකෝ එනිමියෙකුට අපි fire කරනවා. fire කරනකොට අර red dot එක රතු පාට වුණ ගම අපි මේ ඊතලේ දාලා තියෙන ප්‍රමාණයට පුළුවන් තරම් ඇදලා ඩ්‍රැග් කරන්න. ඒ කියන්නේ මචං බාගෙට ඩ්‍රැග් කරලා හරියන්නේ නැහැ. මම මේ ඊතලේ ඒ කියන්නේ මේ ඊතලේ දාලා තියෙන තැනට පේනවනේ ඔයාලට. ඒ අවසානය වෙනකම්ම ඩ්‍රැග් එක උඩට අදින්න. ඒ කියන්නේ මගට අදින්නත් එපා, ඊට වඩා උඩට අදින්නත් එපා, ඊට වඩා පහළට අදින්නත් එපා. ඒක නිසා මේ ඊතලේ දාලා තියෙන ප්‍රමාණයට පුළුවන් තරම් ඩ්‍රැග් කරන්න try කරන්න. එතකොට මචං ඔයාලට අනිවාර්යෙන්ම
සුපිරියටම වන් ටැප් එක ගහන්න පුළුවන් මෙන්න මේ ගානට ඩ්‍රැග් එක දුන්නොත් ඔයාලගේ ෆයර් බටන් එකේ. ඉතින් මේ ගානට ඩ්‍රැග් කරනවා නම් ඔයාලගේ ෆයර් බටන් සයිස් එක 75 65 67 65 62 ඔය වගේ සයිස් එක හොඳටම හොඳයි ෆයර් බටන් එක මචං. මේ ගානින් ඩ්‍රැග් කරලා හෙඩ්ෂොට් ගහන්න වන් ටැප් ගහන්න පුරුදු වෙන කෙනෙක් නම්. ඉතින් මේ කිව්ව කරුණු ටික අනිවාර්යයෙන්ම ඔලුවට ගන්න මචං. ඔයාලට ඔයාලගේ ප්ලේයින් සුපිරියටම හදාගන්න පුළුවන්. මම මේ කියන කරුණු ටික හරියටම කරොත් හරියටම ට්‍රේනින් වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම සුපිරියටම ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් වන් ටැප් ගහන්න පුළුවන්. හරි. ඉතින් මචං තව දෙයක් මතක් කරන්න ඕනේ මේ ඩ්‍රැග් කරනකොට මීට වඩා උඩට ඩ්‍රැග් කරන්න යන්නත් එපා. ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් අපි බලමු පස්වෙනි කාරණාව මොකද්ද කියලා. පස්වෙනි කාරණාව තමයි මචං හොඳ පුහුණුවක්. හොඳ පුහුණුවක් කියන්නේ මචං ඕනම දෙයක එහෙමනේ. දැන් අපි ඉගෙන ගන්න ගියත් මචං ඉගෙන ගන්න දේ වුණත් අපි හොඳට පාඩම් කරලා මහන්සිලා පාඩම් කරොත් නේ මචං විභාගෙ වුණත් පාස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගේම් එක පැත්තෙන් ගත්තත් මේ ගේම් එකේ මචං අපි හොඳ පුහුණුවක් තිබ්බොත් හොඳ ටැලන්ට් එකක් අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මචං මේ පේනවා ඇති අපිට වාඩි වෙලා වන් ටැප් එක ගහන්නත් පුළුවන් අර කියන විදියට ට්‍රේනින් වුණොත්. ඉතින් ඔයාලා දවසකට එකපාරක් හරි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්න. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මෙන්න මෙතන හරි කමන්නේ. මෙතන හරි කමන්නේ නිතරම ට්‍රේනින් වෙන්න. හරි. 6 වෙනි කාරණාව මොකක්ද එහෙනම් අපි බලාගෙන යමු. ඉතින් 6 වෙනි කාරණාව ඉතින් මචං ඔයාලට දැන් මෙහෙමනේ මචං. දැන් ගොඩක් කට්ටිය මචං ඔයාලා හරි මෙහෙම කියමුකෝ. දැන් වන් ටැප් ගහන්න එක දවසින් මල්ලි බෑ. ඒ කියන්නේ දැන් ඇත්තම කතාව දැන් මගේ දනුක අයියාගේ වීඩියෝ එක බැලුවා. හරි මට දැන් වන් ටැප් ගහන්න පුළුවන් කියලා ඔයාලට කවදාකවත් මචං එහෙම වන් ටැප් ගහන්න බෑ. ඔයාලා නිතරම try කරන්න ඕනේ මචං. අර ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවත් එක්කම ඊට පස්සේ පුළුවන් යාළුවොත් එක්ක එකතු වෙලා වන් ටැප් කස්ටම් ගහන්න. ඊට පස්සේ පුළුවන් නම් මචං වන් ටැප් කියන්නේ ඔයාලා නිතර යාළුවොත් එක්ක නිතර වන් ටැප් ගහන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ මචං මම මේ කිව්ව ගන් ටික ඩෙසර්ට් එක 2 සොටිය 6 සොටිය UMP ඊට පස්සේ උට් එක මෙන්න මේ ගන් ටික විතරක් දාලා කස්ටම් එකක් ක්‍රියේට් කරලා ඔයාලගේ යාළුවෝ සෙට් එකත් එක්ක ආදල් එකට දවසකට එක දවසකට එක පාරක් හරි කස්ටම් එකක් අනිවාර්යයෙන්ම ගහන්න. එතකොට ඔයාලගේ වන් ටැප් ප්ලේයින් නිකම්ම හැදෙනවා. අනිත් එක තමයි මචං දැන් මම ඔයාලට ඉස්සෙල්ලත් මම මේකේ කියලා දුන්නා. ඔයාලට පේනවා ඇතිනේ අපි ඩ්‍රැග් කරලා මෙන්න මෙහෙම ඒ කියන්නේ ඩ්‍රැග් කරලා අර අතාරිනකොට පුළුවන් තරම් ගන් ස්විච් එකම භාවිතා කරන්න. එතකොට මචං ඔයාලට මාරම ගන් ස්පීඩ් එකක් හදාගන්න පුළුවන් ඔයාලගේ ඇඟිලි ස්පීඩ් එකත් එක්කම. ඉතින් මම හිතනවා ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගන්න නැති වැදගත් දෙයක් දැනගන්න නැති. ඉතින් ආදරෙන් මතක් කරනවා टॉप अप කරගන්න ඕන මල්ලිලා සෙට් එක දනුක අයියාගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න 071 21 924. ඉතින් ඔයාලට පුළුවන් මචං මන්ත්ලි එකක් VIP එකක් සුපර් VIP එකක් දැම්මොත් වීක්ලි ලයිට් එකක් මගෙන් ෆ්‍රී ගන්න. ඒ කියන්නේ මචං මන්ත්ලි එකක් දැම්මොත් ඔයාලට වීක්ලි ලයිට් එකක් ෆ්‍රී හම්බ වෙනවා මගේ. VIP එකක් දැම්මොත් ඔයාලට වීක්ලි ලයිට් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් මේ ෆ්‍රී අවස්ථාව මගේ අරගන්න එපා අනිවාර්යෙන්ම ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලගේ ගේම් එකේ ID එකටම টොප් අප් කරගන්න පුළුවන් විශ්වාසවන්ත තැන. ඉතින් සෙට් වෙන්න මම කියනවට එක දවසක් හරි සෙට් වෙලා බලන්න. ගිහිල්ලා නම් බයි බයි. ආදරේ හැමෝටම බුදු සරණයි. දනුකයා හරි හොඳ ඒක මට යන්න පෙට්‍රල් නෑ මගේ බයික් එකේ පෙට්‍රල් නැති වෙලාව